නාම රූප නාම කියන්නේ මේ සිතිවිලි වලට. රූප කියන්නේ ඉතින් මේ අපේ මේ භෞතික ඒවා ශරීරය. මේ භෞතික ඒවා ඉතින් අන්තිම සියුම් ඒවාක් තියෙනවා, ගොරෝසු ඒවාක් තියෙනවා. එතකොට නාම ධර්ම කිව්වම මේ ඔය සිතේ ගති වලට තමයි නාම ධර්ම කියන්නේ. ඔය වේදනා සංඥා එතකොට සද්දා වීර්ය ඔයගේ දැන් ඒවත් තමයි මේ ඒකාග්‍රතා පස්සක කියන චෛතසික ගොඩක් කියන්නේ. ඒවට කියන්නේ නාම ධර්ම. එතකොට දැන් නාම ධර්ම තියෙනවා මේ අපේ ථේරවාද ධර්මයේ 52ක්. නාම ධර්ම කොච්චර තියෙනවද? 52ක්. ඉතින් මේ නාම ධර්ම එකතු වෙලා 52ම එකතු වෙන්න ඕනේ. කොටස් එකතු වෙලා හැදෙනවා. එතකොට නාම ධර්මයන්ගෙන් හැදෙනවා විඥානය. දැන් එතකොට අපේ මේ රාත් ඉතින් එතකොට නාම ධර්ම එකතු වෙලා මොනවද හැදෙන්නේ? විඥානයේ තවත් නම් තියෙනවා. මොනවද? සිත කියලා කියනවා. තවත් මනස කියලා කියනවා. දැන් මේ කට්ටිය බණ දන්න මම කියන්න ඕනේ. සිත කියලා කියනවා, විඥානය කියනවා, මනස මොකක් කියලා හරි කමන්නේ කිව්වට. ඒකද මේ දැනුනේ සිතිවිලි ඒවා කොහොම ඒකේ. දැන් එතකොට මේ දැන් ඒකට බුදුහාම උපමාවක් දේශනා කළා තියෙනවා. මේ වඳුරේ එක අත්තක් අල්ලලා පයින්කොට අනිත් අත්ත අල්ලනවා. මේ අත්ත අයින්කොට මේකක් අල්ලනවා. නැත්තම් මොකද වෙන්නේ? මේ පයින් ගාම මේකත් අල්ලනවා. මේක අතයින්නේ මේ බහැපැත්ත අල්ලගෙනමයි. ඒකට ඒ විදිහ අපේ සිතක් ඇති වෙලා නැති වෙනකොටම තව සිතක් අට ගන්නවා. එතකොට ඒකට එකතු වෙනවා. ඒ අට ගන්නකොටම අර කිව්ව මොනවද? නාම ධර්ම. නාම ධර්ම කියන්නේ මොනවද? මතක තියාගන්න ඕනේ. ඔය සිතේ ගති වෙනම එකක්. දැන් අපි තවත් උපමා ගන්න. මේ වීදුරුව තියෙනවා. මේ වීදුරුව රූපේ වගේ. දැන් මේ රූපය අසුරු කරගෙන තමයි මේක අට ගන්න. එතකොට මේ වතුර ටික මොකක් වගේද? විඥානය. අපි එහෙම හිතමු. මේකට දානවා පාට. සතු පාට. සතු පාට දැම්මොත් මොකද වෙන්නේ? මේ වතුර රතු පාටයි. මේකට කහ පාට දැම්මොත් නිල් පාට දැම්මොත්. එතකොට මේකට සුවඳ දානවා මොනවද? හැබැයි මේ වතුරට එහෙම එකක් නෑ නේද? ඔය දාන පාට, දාන සුවඳ ඒවනේ ගන්නෙ. ඒ වගේ මේ විඥාණයට මේ හැඩයක් පාටක් එහෙම නැහැ. විඥානය කියන එකට මොකද්ද නැත්තේද? හැඩයක් පාටක් මේ විදියයි කියන්නේ බෑ. හැබැයි මේකට දාපු ඒවා නිසා ඒ පාට ගන්නනේ වතුර. ඒක ඒතකොට විඥාණයට වෙන චක්කු විඥානය කියනවා, සෝත විඥානය කියනවා, ගාන විඥානය කියනවා, ජීවා විඥානය කියනවා, කාය විඥානය. ඒතකොට දැන් මේකට මොනවා කලවම් කළාද? ඒ පාට වෙනද? නිල් පාට වතුර, කහ පාට වතුර ඈ. එහෙම අපි කියන්නේ. නිල පීත, ලෝහිත, ඕදාත. එහෙම අපි කියන පාට. දැන් මේක එතකොට සුවඳක් දැම්මොත් අපි කියනවා ඒක සුවඳයි කියලා. හැබැයි මේකට දාපු නිසා ඒ සුවඳ. ඒ වගේ දැන් මේ විඥානේ මෙන්න මෙහෙම අරමුණක් ගත්තයි කියලා කියනවා. කොයි විදිහේ අරමුණක්ද? ඒ චක්කු විඥාණයෙන් ගත් එක කාරු ගහක් හරි මිනිස්සෙක් හරි මොන ලක්ෂණයි කියලා. කැතයි කියලා. ඒ දැන් මොනවාද? අර සුවඳ වත්. ඒතකොට මේ දැන් අපි ඉතින් දැන් ගහක් දැකපුවා මටත් තියෙන රෝගයක් තමයි ඒක මෙහෙට ගේන්න ඕනේ කියලා හිතෙනවා. දැන් ඔය මම ඇවිදිනවානේ. ගස්කොලන් එහෙම හම්බෙච්චාම මට ඒක ගෙනියන්න හිතෙනවා. ඇයි? ඔව් මේ නේද කලවම් කරලා. දැන් ඒක මම කරන්න යනවා. ඒක මගේ. ඒකට මට ඕනේ. ඒ වගේ දෙයක් මොනවා හරි දැක්කොත් එහෙම දැන් අපේ නෝන මාත්‍යලා මෙහෙම සිල්ලාරන් හිටියද තාප්පුවකට ගියාම මොකද හිතට වෙන්නේ? මල් ගසුත් එහෙමයි. හේවන හොරෙන් කඩන් යනවා. ඉතින් හොරෙන් කඩන් යන්නේ නැතුව නිකන් කඩ කියලා කඩන් ගියන වඩා හොඳ. එහෙම හොඳට ඒක කපලා අද්දලා දෙනවා නේද? ඔව්. දැන් එතකොට තාප්පුවකට ගියාම මේ මම කියන පුද්ගලයා අමතක වෙනවා. එතකොට විඥානේ කොහෙද තියෙන්නේ? දැන් කෙනෙක් ඇක්කුණක් තේරෙන්නේ නැහැ. ඔය ලොකු තාප්පුවට දිනවා වගේ වෙනවා. මොකක්ද ගන්න අරවත් ඕන මේවත් ඕන. හැප්පිලා ගියත් එන්නේ නිකන් ගෑවෙන්න ගියත් දැන් බයිනවා. මේ හැප්පිලා ගියත් දන්නේ ඇයි? විඥානේ අර මේ මම කියන එකේ නෙමෙයි හැදිලා තියෙන බාහිර වස්තුවක. බාහිර රූපයක හැදිලා තියෙන මේ මම කියන රූපේ හැදිලා නැහැ. මොනවාක් නැති විලාට මම කියන රූපේ මේ විඥානේ හැදෙනවා. මොකක් නැති විලාවට මේක ඇතුලේ විඥානේ හැදෙනවා. ඒක කොහොමද? ගමන් යන්න තියෙනවායි, හුඟක් වේදනා තියෙනවායි. දැන් මම මෙතෙන්ට ආපෙන්න මෙහෙම කරන්නේ. මගේ අර මේ දතක් වේදනා ඒකේ වේදනාව තියෙනවා. ඉතින් දැන් එහෙම. දැන් ඒකෝට දැන් බලන්න. මේක නැත්තම් දැන් මගේ දැන් මේ වෙලාව විඥානේ වැඩ කරන්නේ කොහෙද? නිකන් කියන්න බෑ. දැන් බණ කියන්න ඕනයි කියලා ඒකට කියන මනෝ විඥානය කියලා. එතකොට අර නෝන ඇහුවා. එතකොට දැන් ඒක පහදා දෙන්න ඕනේ හන්ද මම ඒක දැන් මේ පටන් ගත්තා. එතකොට ඒ අහපු කණෙන් අහපු එක. ඒ කන්දක් මට අර
චෛතසිකයි ඒ සිතිවිලි හට ගන්නවා. ඒක එළියට එන්නේ මේ රූපයත් එක්ක. වාචී විඤ්ඤාත් මේ රූපත් එක්ක. ඒකට ඉතින් වනා කරන ඒවත් එක්ක මේ එනවා රූප. ඉතින් දැන් ඔන්න විඥානේ එකක්, සිතයි විඥාන කියන එකක්. එතකොට නාම ධර්ම කියලා කියන්නේ ඒවට කියනවා චෛතසික කියලා, සිතේ ගති කියලා කියනවා. දැන් මේකට පාට දැම්මම තේ එකක් හදුවා කියන්නේ. තේ එකක් හදනකොට ඒකට දානවා තේ කොළ දානවා, පිටි තියෙනවා, සීනි තියෙනවා, පෙරක් කැකි තුනද ගානේවත් දානවනේ. දාලා ඉතින් හැදුවෙන් පස්සේ දැන් ඒක එකපාරට වෙන් කරන්න බෑ. දැන් වෙන් කරන්න ඕන කොහොමද? වෙන් කරන්න පුළුවන්. දැන් තේ එක හදුවෙන් පස්සේ වෙන් කරන්න බෑ. ඒකේ කිරිත් තියෙනවා, තේ කොළක් තියෙනවා, සීනිත් තියෙනවා. දැන් ලැබ් එකකට අරන් ගිහලා නම් ඔය ටික වෙන් කෙලියයි. අසහානේ. ඒක දාලා වෙන් කරගන්න පුළුවන්. දැන් මේ අපේ සිතිවිලි මේ රූපත් කොහොමනියම් කලවමෙන් අපිට තේරෙන්නේ. තේ එක හදලා වගේ. මේ කිව් එක තේරුණා නේද? තේ එක හදලා වගේ කසායක් වුණ කොල්ලා වගේ. මේ පොත්වල තියෙන තේ නෙමෙයි. තේ කාලේ තියෙන්නේ නැත්නම් බුදුහාමේ කාලේ කසාය තියෙන්නේ. ඒක තියෙන ඉඟුරු පොත්ත මල්ලි කටු අල්බතු තිප්පිලි එක කියන අය වුණු කරපුවාන් පස්සේ දැන් වෙන් කරන්න අමාරුයි. දැන් ඊට පස්සේ මේකේ තේර මේක ඇතුලේනේ. දැන් අපිට මොනවාරි සිතක් හටගත්තා. හට ගන්නකොට රූපයත් ඒකේ තියෙනවා, මොනවද තියෙනව? නාමයක් තියෙනවා, විඥානේ තියෙනවා. දැන් ඉතින් වෙන් කරන්නේ මොකෙන්ද දුසිනවද? මම හැමදාම කියනවානේ ඔය ඇට ලැබ් එකකට යන්නේ කියලා කට්ටිය. ඔය ලැබ් එකට යන අය අඩුයි මේ. දැන් ඒකට යන්න ඕනේ. හැබැයි මේ අපේ රටේ කුටිත් තියෙනවා. ඒකෙන් වැඩක් නම් ගන්නෑ. මම පව් මෙම කියන්නත් හොඳයි. එහෙනම් හොඳයිද කිව්වේ? ඉතින් දැන් මේක දාලා වෙන් කර ගන්න ඕනේ. වෙන් කරපුවාම මෙන්න සිතිවිලි, මෙන්න සිත, මෙන්න රූප. දැන් අපි මොනවා හරි සංයවා මොකද මෙන්න ඔතනද ඉන්නේ. ඒ මොකද දැන් අරමුණක් ආවා. ඔව් අද පැදුරු දාලා තියෙනවා හරින්නේ නැහැ. ඕන තව එකක්. ඉතින් අර එහෙම ඉන්නකොට තමයි පැදුරු හරින්නේ නැහැ. ඉතින් ඇද පේන්න පටන් ගත්තා. දැන් තේරුණාද? ඉතින් දැන් මේක අපිට එකටමයි පේන්නේ. අරමුණක් පේන්නේ කොහොමද? එකටම. දැන් අර ලැබ් එකට ගියේ කෙනා ටික දවසක් යනකොට එක දවසටම පේන්නේ නැහැ ලැබ් එකේ. ලැබ් එකට වෙලා මොනවද කරන්නේ කියන්නේ? ඔව් ඉතින් ඒ සංතතිය අයින් කරන්න. සංතතිය කියලා කියන්නේ මේ බැඳිලා තියෙන එක කඩනවා. ඉතින් ඒකට මොකද්ද උපකාර කරගන්නේ? ඔව් මේ ඉන්නවා කට්ටිය සතිය. ඉතින් දැන් ඒකට දැන් සම්පජාන්නේ. දැන් ඉතින් ලැබ් එකේ දේවල් මේවා වෙන් කරන්න දැන් මෙයා දන්නේ ඉතින් එහාට ගිහිල්ලා අර කුටියක තියලා මේ ඉඳගෙන දැන් මේ බල ආනාපානෙ බලනවා මේ බලනවා එතකොට මේක වෙන් වෙලා එනවා. නැත්තම් එහෙමනම් වෙන් වෙන්නේ. නැත්තම් එක තමයි පේන්නේ. ඒ නිසා තමයි මට හිතෙන්නේ අර මේ එකටම අර කිව්වේ නේද? එකටම කියේ මොකක්ද ජයන්ත මාත්‍ය? අපිට අරමුණක්කට ඔක්කොම එකට පේන්නේ. රූපයයි, වේදනාවයි, සංඥාවයි ඔක්කොම එකට පේනවා. දැන් රූපයයි සංඥාවයි දැන් ඒක කොහමද? දැන් බලන්න ඊයේ එකක් අද මතක් කරන්නේ. ඊයේ සිද්ධියක්. විගාට මතක් කරන්න මොනවද? ගමනක් ගිය එකක් හරි සම්ඩුවක් වුණක් කමන්නේ. ඒවන විගාට දී වෙනවා. දැන් හොඳ ඒවා දී වෙන්න අඩුයි. ඔය නරක ඒවා ඉක්මනට දී වෙනවා. සම්ඩු වෙච්ච ඒවා මොනවාද ඒක මොකක් හරි කරලා කවුරු හරි ඒවා එහෙම ඉක්මනට එනවා. හොඳ ඒවා එන්නේ. මේ මොකක් හරි ඔය හොඳ සිතිවිල්ලක් එහෙම ආවන දානයක් දෙන්න ඕනේ අර ඒවා එනවා අඩුයි. හැබැයි ඒක ඇවිත් තියෙන්නේ මතක තියෙන්නේ. දැන් කවන්නේ නරක එකක් හරි අපි කියන්නේ. දැන් මන්ට ඊයේ දවසේ මොළු අවුල් වගේ. ඒ මොකද? නෑ මගේ දතත් වේදෙනවා. නිදා ගන්නත් ඊට ඉස්සර නිදාගත්තෙත් නෑ. ඉතින් දැන් එක එක්කෙනා එනවා. ඉතින් කතාත් කරනවා. ඉතින් දැන් මේ ඉවරයක් වෙන්නේ නැතුනම මේ ඊළාට මේ තව එක්කෙනෙක් ඔන්න මොකක් හරි ගමනක් ගිහිල්ලා. එයා ඉන්න පරක්කුයි කියලා කියනවා. ඉතින් එක ආවයන් පස්සේ මොකද වෙන්නේ? දැන් මගේ ඊයේ අවුලක් තිබුණායි කියලා නම් දන්නවා ඔළුවේ. ඒ මොකද අර එක එක්කෙනා මං ගා මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ අනුන්ගේ වත් නම් මම ඇතිලා ඉන්නේ කියලා. දැන් එතකොට මොකද්ද? දැන් මම අනුන්ගේ වත් ටිකක් අල්ලගෙන මොකද්ද වෙලා තියෙන්නේ වේදනාවක් විඳලා. අනුන්ගේ වත් ටිකක් අල්ලගෙන වේදනාවක් විඳලා තියෙනවා. ඒ වේදනාව නේද මට මේ මතක් වුනේ. ඒ අපි දැන් පොඩි කාලේ කියන්නේ චූටිම කාලේ පෙරක් ඒවා මතකයි පෙරක් ඒවා මතක නැහැ. පොඩි කාලේ උංගා ඒවා අමතකේවත් මතකේවත් ටිකයි තියෙන්නේ. මොනවා හරි එකක් කඩේට වෙච්ච දෙයක් නම් මතක. එතන වේදනාව වැඩියෙන් ඇයි. එතකොට වේදනාව වැඩියෙන් ආපු එක දැන් එතකොට මොකෙන් දෙලියට එන්නේ? ඒ වේදනාව. බලන සංඥා පිටේ.
දැන් අපිට ආයෙත් මේ වර්තමාන අරමුණක් ඕනේ. මේ වර්තමාන අරමුණක් ආවේ නැත්තම් ඒ වේදනාවේ සංඥා වෙන්නේ නැහැ එළියට. වර්තමාන පස්සයක් ඕනේ සිතකට මොකක් හරි. පස්සයක් ආපු ඇති මේ විදිහේ සිද්ධියක් උනායි කියලා දීලා ඉවරයි මේ පරණ වේදනාව. පරණ වේදනාව එළියට එන එක තමයි මේ සංඥාව කියන්නේ. මැරිච්ච වේදනාවට කියන අනිත් නාම මොකක්ද? අන්න සංඥාව. මැරිච්ච වේදනාවක් අල්ලගෙන ජීවත් වෙනවා. දැන් ඔය උගාදෙනෙක් ඉන්නේ මැරිච්ච වේදනාව නේද දවසේ ජීවිතේ. ඈ මැරිච්ච වේදනාවල උදේ ඉඳලා හැන්දෑ වෙනකන් ජීවත් වෙනවා. කීයේ වේ පෙරේදායේ වේ. ආපිට මේ මට කිව්වා ආවිදේ කළා කිය ඒව අල්ලගෙන ඉන්නවා. ඉතින් ඔක අතයින්ද පුළුවන්ද? අතයින්ද පුළුවන් වුණත් අතයින්ද කැමති නෑ අපි ඒ මොකද ආයෙත් පාඩමක් උඹ ඉගෙන ගන්න දැන් ඔන්න එහෙම ගෙවල් වලත් ආන. මතක නැද්ද? එච්ච වැඩි. ආන්දරන්ටත් මතක නෑ නේ. ඕකේ. මොකද? අර පරණ වේදනාවක් මේ අරගන්න ආලුතින් හදන්නේ. පරණ වේදනාව මමතක වෙන එනවට කැමති නෑ. ඒකට සංඥාව. සංඥාව කියන්නේ පරණ වේදනාවේ ඉඳ කැමති. මේ පරණ වේදනාවේ ඉඳ කැමති එකට මොකද්ද කියන්නේ? නාගි වෙන්න කැමති, දත් ඇච්චෙන්න කැමති, ඇඟ රැලි වැටෙන්න කැමති, කකුල ඇදවිලා යන්න කැමති, ඒ කියන්නේ කකුල කැටිලා. දැන් තේරුණා? ඒව පරණේ වචන කැමති වෙලා තියෙනවා. දැන් දොස්තර මහත්තයාට පේනවා අඩු වෙන්නේ නැද්ද? ඇදුවන්නේ නේ. දැන් ඒකට දැන් බලන්න. දැන් මේ දැන් ඒක මොකද්ද? පරණ වේදනාවකින්ද? ඔව් පරණ වේදනාව. ඒ කියන්නේ ඔව් මේ නාගි වෙනවා කියන්නේ පරණ වේදනාව අකමැති වෙන අතයින්ද කැමති නැති නිසා තමයි මේ පුනබ්භවයක් හටගත්තේ. ඔන්න ඒකයි කිව්වේ. ඉතින් දැන් පුනබ්භවය හටගත්තේ මොකද්ද? ඔව් මේ කොහොමවත් කැමති නෑ මේ පරණ වේදනා ටික අතයින්ද. කියයි කැමති කියලා මම දන්නවා කැමති නෑ කියලා. දැන් බලන්න දැන් මොන්න අපි ආමු කාගෙන් හරි මේ හොයාගන්න ඕනේ කෙනෙක් මෙතන අහන්න. තරහ වෙන්නේ නැති කෙනෙක් එපා අල්ලගන්න. අපි අල්ලගෙවන්න මාත්‍යයන් නෝන් එයාගෙන් අහන්න. දැන් කැමතිද මේ අල්ලගෙවන්න මාත්‍යා මේ ලෙඩ දුකක් එහෙම ඇදිනවද? ඔයාලා කතා කරන්නේ නෑනේ. මම ඔය කිව්වට වෙන්න නම් එපා. නෑ කැමති නෑ මේක ස්වභාවය. මොකද? ඔය දිගට මේක අල්ලගෙන ඉන්නේ පරණ වේදනත් එක්ක අල්ලන් ඉන්නේ. පරණ වේදනත් එක්ක දැන් මේක තමයි ස්වභාවය. මේ වේදනා ටික අතරින් කොහොම කවුරු කැමති නෑ. වේදනා ටික අතරින් ඔය වේදනා දැන් මේ ජීවිතේ දැන් විභාවනා ඉපදිච්ච දවසල අඳුරනවාද ඒ දෙන්න තුන්දෙනා. ඉපදිච්ච දවසල එක්කෙනෙක් අඳුරන්නේ නැහැ නේ. එහෙනම් දැන් මේ පස්සේ නේද ඒ එකතු කරගත්තේ. ඒ වේදනා දැන් ඉතින්දලා නේද මේ වේදනාව තියාගෙන ඉන්නේ. ඊටිස්සෙල්ලත් උනේ. ඊටිස්සෙල්ලා එහෙනම් ඉතින් මේ පරණ වේදනා ටික සම්පූර්ණ ඔළුවෙන් ගැලවිලා ගියොත් මොකද වෙන්නේ? ඔය තියෙන්නේ සබ්බේ සංඛාර දැන් බලන්නකො මේ බොහොම ලස්සන දෙයක් නේ. ඉතින් දැන් මාත් මේ පරණ වේදනාවට කැමතිනේ. මට කවදාකවත් තියෙන්නේ අපේ වුණ පේන්නේ නැහැ මේ නාගි වෙච්ච එක. දැන් මට අවුරුදු 67 වෙන්න. 70යි කියමුකෝ. ඉතින් දැන් මේ මට මතක් වෙන්නේම නැහැනේ. මට පේන්නෙම නැහැ නේද? මට පේන්නේ හීනයක් අවුරුදු 20 21 පේන්නේ නැහැ. 20 18 වගේ තමයි පේන්නේ. ඉතින් දැන් අම්මාව පේන්නේ නැහැ නාගි වෙලා මට. කවදාකවත් පේන්නේ නැහැ. පෙවුනොත් පේන්නේ. ඔව් බාන්නක වේදනාවක් නැති. නායකාන්දෝ මේ ඊටද මම එළි වෙනකන් එක හීනයක් දැන්. නායකාන්ද එක්ක ගමනක් යනවා, භාවනාවක්, කතාවක්, සාකච්ඡා එළි වෙලා තමයි මේ නායකාන්දව අපවත් වෙලා මාත් මේ දැන් මේ ඔව් දැන් බලන්න අවුරුදු ගානක එකක් එහෙම ඉන්නවා වේදනාවේ. ඉතින් දැන් බලන්න හීන ලෝකයක් ඈ. දවලුත් හීන, රැත් හීන දැන් ජීවත් වෙන්නේ මේ හීන ලෝකේ. මේ වේදනා ලෝකේ. මේ වේදනා ලෝකෙන් පිටත් වෙන්න නම් මොකක්ද ඕන කරන්නේ? වේදනා ලෝකේ තියෙනවා නම් මොනවද? නෑ වේදනා ලෝකේ තියෙනවා නම් සංඥා ලෝකේ තියෙනවා. මැරිච්ච වේදනාව තමයි. ඉතින් ඒකෙන් ඊට පස්සේ මොනවද ඒ වේදනා ලෝකේ හටගත් මේ මැරිච්ච වේදනාව තුල හටගන්නේ මොනවද? අදහස් වලට තමයි ඒ සංකාර කියලා කියන්නේ. එක එක දේවල් හට ගන්න පටන් ගන්නවා. වේදනාවයි සංඥාවයි මැරිච්ච වේදනාවත් එක්ක හට ගන්නවා අදහස්. මට මෙහෙම වුණා අර විදිහට ඒකට එකතු වෙනවා අර කිව්වොය මානසිකාරයි ඔය එක කියලා මල් ටයිසික ටික එකව වෙනවා. හොඳ ඒවත් එකව වෙනවා ඈ. එක ටයිසික ටික එකතු වෙලා මොනවද වෙන්නේ ඊට පස්සේ? සංකාර කියලා. සංකාර කියන්නේ මොනවද? සිංහලෙන් නික අදහස් වලට. අදහසක් වෙච්චාම ඒ අදහස ඉවර වෙනකොට කවුද එතන ඉන්නේ?
කවුරු හරි ඇදිලා මැරෙනවා. මම කියන එක කීර්ති මාත්‍යකව මම කියන එක නෑ ඇදිලා මැරිච්ච එකට තමයි විඥානය කියන්නේ. දැන් මේ දැන් තමයි අද වань ටික වෙනස් නේ. ඒ විදිහට ඇහුවහඳ කියන්නේ නැත්තම් කියන්නේ. එතකොට ඒකට කියනවා මොකද්ද? මේ විඥානය කියලා. මම හැදිලා ඉවර වෙනවා. ඉතින් මේ මම හැදිලා ඉවර වෙන්නේවා දවසේ කොච්චරද මම හැදෙන්නේ නැතුව ඉවර වෙන්නේවා කොච්චර තියෙනවද? වැඩියෙන් තියෙන්නේ මම හැදිලා ඉවර වෙන්නේවද මම හැදෙන්නේ නැතුව ඉවර වෙනවා. වැඩි දවසේ තියෙන්නේ මම හැදිලා ඉවර වෙනවා. විඥානයක් හැදිලා ඒක ස්ථිර කරලා මම හැදිලා ඉවර වෙන්නේ කර්මයකුත් හදාගෙන ඉවර වෙනවා. මම හැදිලා ඉවරලා කර්මයක් හදන්න නැතුව ඉවර වෙන්නේ. එතෙන් තමයි නරක. කර්මයක් හදන්න නැතුව ඉවරනේ හොඳයි. කර්මයක් හදා ඉවර වෙන්නේ ආයෙත් වේදනාවක් එක්ක එකතු වෙලා ආයෙත් ගමන යනවා. ආයෙත් ගමන යනවා. දැන් ඉතින් දැන් මේකයි. දැන් ඉතින් චෛත්‍යකවල හොඳම එක්කෙනා කවුද එතකොට? දැන් මං කිව්වා හොඳම එක්කෙනා මේ ගමන ගෙනියන්නේ නාකි වෙනවා, ඒකව දත් වැටෙනවා, ඇඟ රැලි වැටිලා, ඉසකියා පැහිලා, පේන්නේ නැහැ, අත කැඩිලා. බුදුහාමුදුරුවෝ නාකි වෙලා මේ දවසක් ඒ දන්නවද ඒ සූත්‍රය? බුදුහාමුදුරුවෝ නාකි වෙච්ච සූත්‍රය දන්නේ නැද්ද? ඒවා කියන්නේ නැහැ නේ. හාමුදුරුවෝ කැමතිත් නැහැ. පාතල මවුවරණ ඒක අහන්නවත් කැමති නැහැ. පිළිමය නම් ඒකට ටිකක් කැමතියි. මේ කාන්තා කච්චේ බුදුහාමුදුරුවෝ නාකි උනායි කියලා කියනකොට කැමති නැහැ. අවුරුදු 35 කාලෙදී ඒක බුදු කෙනෙක් බලන් තමයි කැමැත්ත. ඔව් එහෙම නෙවෙයි. නැහැ කියලා කියන්නේ ගමන මාත්‍ය නෝනම. දැන් බලන්න ඕනේ. එහෙම නාකි වෙච්ච බුද්ධ රූපයක් එහෙම ඇතුවත් මොකද කියන්නේ? අයියෝ ආන්නේ මොබ වහන්සේට පිස්සුද මේ බලන්න කොහොමද තියෙන එක කියලා කියයි නේ. බුදුහාමුදුරන් වහන්සේ දවසක් මේ මොකද්ද විකාර මාතේ මාගේ පිසාකාවදපු එකට කියන්නේ පූර්වාරාම නන්දන්නේ නැහැ මතකේ පූර්වාරාමේ පිටිපස්සේ හේවණැල්ල පිටිපස්සේ ඉන්නවා ඊට පස්සේ ඉන්න ගමන් බුදුහාමුදුරම තනියෙන් ඇඟ තවනවා මේ ඊට පස්සේ ආනන්දහාමුදුර ඇවිල්ලා මේ ඇඟ අත ගාලා ඒ තවන තැන අත ගාලා බුදුහාමුදුරන්ට කියන ස්වාමීනි ඉස්සර වගේ නෙමෙයි ඔබ වහන්සේ ඇඟ රැලි වැටිලා කිව්වා. වාලිත් තට්ට. එතකොට මේ ඉන්ද්‍රියානි මේ විපස්සනා. ඉන්ද්‍රියන්ගේ වෙනසක් තියෙනවා කිව්වා. බුදුහාමුදුරන්ට මේ පෙනීම අඩු වෙලා තියෙනවා, ඇහිම අඩු වෙලා තියෙනවා. පබ්බාරෝච කාය උක්තියක් හොඳත් කුඩු වෙලා තිබිලා තියෙනවා. මේ වැඩි කියන්න හොඳ නැහැ මට පුටි ගන්නත් කියන්නේ. බුදුහාමුදුරන්ට මොකක්ද වෙලා තියෙන්නේ? සංයුත්ත නිකායේ පහේ කොටස යන්නේ තියෙන ජරා සූත්‍රය. බුදුහාමුදුරුවෝ ඒක එහෙම තමයි ආනන්ද. මේ ස්වභාවය කාටත් එකයි. දැන් බුදුහාමුදුරන්ටත් බුදු වුණා කියලා නෑ මේ ශරීරෙට මොකද්ද උනේ? මේ ජරා ස්වභාවය වයසට යන ස්වභාවයටපත් වුණා. ඇතැම් වෙලාවට සූත්‍ර කියාගෙන යනකොට මේ බුදුහාමුදුරන්ගේ මේ ආරම්භිතයක් තිබිලා තියෙනවා. ඒක මහායානිකක් නෙමෙයි. ඉතින් ඒතකොට මේ චෛත්‍ය හදනකොට චෛත්‍ය හදලා මේ සිවුර නමලා චෛත්‍ය කොහොමද කියන්නේ පාත්‍රය මේ හැරමිටියක් තිබ්බයි කියලා කියන්නේ එන ඉතින් හැරමිටියක් තියන්නේ හැරමිටියක් තියෙන්න බෑතන එහෙනම් බුදුහාමුදුරුවෝ අවුරුදු 80 කාලෙ විතර මේ හැරමිටියක් පාවිච්චි කරන්න ඇති ටිකක් කලින් ඒකේ කතාව ඇති නැත්නම් හැරමිටි කතාව මොකද්ද අර එක තැනක තියෙනවා මේ චරිතය කවුද ගත්තයි කියලා තින්නවා බෑන් පස්සේ ඉතින් දැන් මේ වගේ කතා තියෙනවා ඉතින් ඒවා ප්‍රකට නැහැ ඉතින් බුදුහාමුදුරන්ට මොකද්ද වුනේ අන්තිමට බුදු වෙච්ච එක අරියත්වයට ගියේ එක වෙනම එක ඒ ස්කන්ධ මේ රූපස්කන්ධ වෙනම ඉතින් ජරා ස්වභාවයට ගියා හැබැයි අර එහාට ගෙනියන වේදනාවයි එහාට ගෙනියන අර ඒවට මොනවද කියලා කිව්වේ මේ නරකම මොකද හොඳම චෛත්‍යකේ මොකද්ද කියලා කිව්වේ නෑනේ කවුරු වේදනාව මේ වේදනාව කියන එක එතනලා අත්හැරියා එහාට ගන්නේවා හැබැයි බුදුහාමයා කකුලට ගලයට ඇරිච්ච වෙලාවේ දෙව්දත් ආනවා ඒ වේදනාවක් තිබුණා. ඒක කිව්වා. ඇහුවා ඔබ වහන්සේගේ කකුල තුවාල වෙලා මෙහෙම නේද කියලා. ජීවක. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන ගතද්දීනෝ විසෝකස්. සෝගේ දුරු කරපු මට ගතද්දීනෝ විසෝකස්. සබ්බ ගාන්ත පහිනත් සියලු කාය ග්‍රන්ථයන් ඒ ගැට ලෙහෙව්වා. සබ්බ ගාන්ත පහිනත් පරිණාමන විජ්ජති. දැවිල්ලක් කොයින්ද කියලා. එතකොට දැවිල්ල තියෙන්නේ මොනවද? පරිලාහය දුර්ගලන දැවිල්ලක් නෑ මේක මේ ඒ විසභාග පොට්ටප්පයක් අල්ලගෙන ඉනවා දැන් මේ ඒකත් හොඳයි මේ අරමුණු මෙනෙහි කරන්න කියා දෙන්න දැන් කකුලේ අතේ මේ මගේ මේ දවස්වල දත් එකක් හැදෙනවනේ මේව කරපු ඉතින් හැදෙනවා ඉතින් දැන් මම මොකද්ද කරන්නේ ඉතින් මට මේ දත කැක්කුමයි කියලා අයියෝ ගාන්න ඕනේ නෑනේ දත කැක්කුමයි දත කැක්කුමයි දත රූපයක් කිය මං හිතන්නේ නැහැ මේ දත කැක්කුමෙන් වේදනාවක් කියලා හිතන්නේ යන්නේ නැහැ
එහෙනම් මොකද? මේ විසභාග පොට්ටබ්බයක් මට තියෙනවා. ඒ පොට්ටබ්බේ මම විඳිනවද නැද්ද? ඔච්චරයි ප්‍රශ්නේ. විසභාග පොට්ටබ්බයක් තියෙනවා. ඒ විසභාග පොට්ටබ්බේ විඳිනවද නැද්ද? විඳින්න ගියොත් තව කවුරු හරි පලිකාරයෙක් වෙනවා. ඈ විසභාග පොට්ටබ්බේ විඳින්න ගියොත් කවුද? බේස් කරන්නේ මට බේස් නෑ. එතකොට මේමයි මේගොල්ලෝ ළඟ ඉන්න ඇත්ත අධිකාරියනේ. හැබැයි ළඟ ඉන්න එක්කෙනත් එක්කම ඉපදින වෙලාවෙ ගෙනාවේ නෑ. දැන් මං ඉතලා කියන්නේ අපේ එක තමයි කියන්නේ. නෝන මාත්‍යත් එක්ක ගෙනාවේ නෑ වේදනාව. දැන් තේරෙනවද? හැබැයි යනකොටත් ගෙනියන්නේ තමාම අරන් යනවා ඒක. තමා ගෙනාපු වේදනාව අරන් යනවා. මෙහෙදී එක එකතු කරගත්ත නෝන මහත්තයාගේ දූ දරුවන්ගේ ඉඩකඩම් වල වේදනාව මෙහෙම දාලා යනවා. ඒක හොඳයි දෙක කිව්වේ. හැබැයි ගෙනියන්නේ නැතුවම ඉන්න නේද මේ හදන්නේ. ඒතකොට ගෙනියන්නෙම නැතුව ඉඳ හැදුවොත් එහෙම නෝන මහත්තයා ළඟම මේ භූතෙක් වෙලා ඉන්නවා නන්ද මහතාගේ කතාව. නන්ද මහතාගේ කතාව දන්නවද? අඟුත්තනිකයි තියෙන නන්ද මහතාගේ ස්වාමියා මැරිලා ඒ ස්වරූපෙන්ම ඉන්නවා යත් එක්ක කෑමක. ඒ ඇඳුම්ම ඇඳගෙන යනවා. ඉතින් එයා එක්කම ජීවත් වෙනවා. නන්ද මහතා විතරයි දන්නේ මේ මැරිච්ච එක්කෙනා කියන්නේ. ඔව් දැන් උනොත් toilet යන එයා වෙලෙම බය වෙලා මැරිලා එයාට පේටියක් වෙනවා. toilet කරන්නවත් හම්බෙන්නේ නැහැ. දැන් තේරෙන්නේ මේ නන්ද මහතා අනාගාමී කෙනෙක් හන්ද මොකමද? සමාගෙන් ස්වාමියා විච්ච දන්නව. ඒ ස්වරූපෙන්ම ඒ බඩු මුට්ටු ඒවම් පරිහරණය කරගෙන ඉන්නවා. දැන් එයා එක්ක ගෙනාපු වේදනාවද තියෙන්නේ මේ අලුතෙන් ගත්ත වේදනාවේ දැන් ඉන්නේ. අලුතෙන් ගත්ත වේදනාවත් පුනබ්භවයක් කළානේ. හැබැයි ගෙනියන්නේ නම් අර පරණ වේදනාව. ඒකේ අතුරු ඵලයක් වශයෙන් මේ වේදනාව ගන්න පුළුවන්. ඉතින් මට නම් ඒක අරුම පුදුම දෙයක් නෙමෙයි. මගේ ආච්චියම්මයි මේ කියන්න මම දන්නවා හොඳට. මම ඒ සූත්‍රේ මේ කිව්ව ගමන් මට මේක මේ සැකේ දුරු වුණා. මම හොඳටම දකින්නවා. මැරිච්ච ආච්චියම්මව දකින්නවා. ඉතින් මරුණට වැඩිය හොඳ ලස්සනට දකින්නවා. ඉතින් ඒකකට වඩා මේකයි ස්වභාවය. ඉතින් දැන් ඒ වගේ දැන් ඉද මේ වේදනාව. ඒක ආන්දරම මැරුණා. දැන් මැරුණෙන් පස්සේ තිවුරු දැන් මම මලොත් මේ මගේ තේරම ටික සාංගිකයි. ඔන්න ඒක කියා දෙන්න බෑ. ආන්දරන්ගේ මැරිච්චේ මැරුණ හැටියේ ගෝලෙන්ට අයිති නෑ. බඩු මුට්ටු එහෙම තිබිච්ච පොත්පත් එහෙම තිවුරු පිළිකත් කාටද අයිති ඒකවත්? සාංගික වාක්‍ය කියන්නේ අපි සාංගේ මම් බික්කම් කික එහෙම කියනවනේ. එහෙම කියන්න ඕනේ නෑ. කෙලින්ම සාංගිකයි. ආන්දර මැරිච්ච ඇටි ආන්දරගේ බඩු මුට්ටු සාංගික. මලකුණ සාංගිකද? නෑ නිකන් ආන්නේ. මට නිකන් ඔය ඇති වෙන හිතේවා. එහෙම මලකුණ නෑ. ඒ කවුරුත් අයිතිකාරයෝ කියන්නේ නෑ. ඔක වල්ලන් දෙක. නැත්තම් පුච්චන්න. දැන් ඉතින් බඩු මුට්ටු සාංගිකයි. ආන්දරන්ගේ සිවුරක් ගත්තා. බුදුහාමුදුරුවෝ මේක දැකලා මහණෙනි ඔය සිවුර ගන්න එපා. එතනින්ම තියන්න කිව්වා දවස් ගන්න. කොළවන්ටවත් එපා. මේ කතාව අහලා තියෙනවා. අහුවනේ. ගැමුණු මාත් දන්න මං කිව්වනේ දාලා. ඉතින් මේකේ හැමතැනම යනවා. කවුද බැලුවම් පොඩි ඉනිපුනේ. මේ සිවුරේ මම හැදිලා තමයි මැරෙනකොට. ඉතින් දැන් එතකොට මොකද උනේ? එයා මැරෙනකන් ඔතින් ටික දවසයි ඔයාගේ ජීවිතේ නබ්බවේ. ඒ නිසා එතනම ඉන්න කිව්වා. ඒක ගන්න එපා කිව්වා. ආයේ මේ පාන්තු කුල රෙද්දක් අරගෙන ඇවිල්ලා මේ මිනිහ ගෙදෙට්ට පන්සලටම ඇවිල්ලා වැටිලා. ඒ රෙදි වලට ආසාවෙන්. ඒ විනය පිටකේ තියෙන. තේමක් තියෙනවා මේකත් ඈ. ඉතින් දැන් මේ වගේ දේවල් වල ආසාවේ ස්වභාවය. ආසාව කියන්නේ විඳීම, වේදනාව. වේදනාව හටගත්ත තැන තමයි ඒ ඇලීම තියෙන්නේ. ඉතින් ඒක මැරිච්ච සංඥා, සංකාය අදහස් ටිකත් එක්කගෙන යනවා. අරගෙන යන්න පුළුවන්. ඕනනම් අරන් යන්න පුළුවන්. ඕන නැත්තම් එහෙම දාලා යන්න නම් බෑ. මේක අනිත්‍යව වගේ නෙමෙයි ඈ. එහෙනම් ඕන නැත්තම් දාලා යන්න නම් තියෙන වැඩේ කරන්න ඕන. ලැබ් එකට ගිහින් පිරිසිදු කරන්නම ඕන මේ ටික. ලැබ් එකට යන්න කියලාමයි මම කියන්නේ. දැන් ලැබ් එක කියන එක හොයාගන්න මොකද්ද කියලා. ඒකට ගියේ නැත්තම් හරියන්නේ නැහැ වැඩි. දැන් ගෙදර ඉඳලා හරි ලැබ් එකක් හදා ගන්න ඕනේ. නැත්තම් හරියන්නේ. නැත්තම් මැරිච්ච වෙලාවට දුවත් එක්ක යන්න වෙයි අම්මටයි තාත්තට. පුතා එක්ක යන්න වෙයි. බල්ලත් එක්කත් යන්න වෙයි. අර පුතයි දුවයි නම් කන්නේ බල්ලත් එක්කත් යන පිළකේ. ඒකනේ වැඩි. දැන් පිළකේට මෙහෙ ඉන්න බෑ කියන්නේ බල්ලගේ වැඩ නිසා. දරුවෝ නෑ. බල්ලගේ වැඩ නිසා ඉන්න බෑ කියලා කච්චිය කියනවා. මොකද මොනවද? පෙරවන්තය කියන එක හොඳ නෑ නේද? ඇත්තද? දැන් බලන්නකෝ දැන්. ඌට කන්න දෙන්න කෙනෙක් නෑ කියයි, නාවන්න කෙනෙක් නෑ කියයි. ඉතින් දැන් මේ බැරිලා බල්ලා ඉඳදී නෝනමලුත් ඒ මොකද වෙන්නේ? හැබැයිද? බල්ලා නම් යන්නේ නෑ. බල්ලා යන්නේ නෑ.
ඕනත් එක්ක වෙන්නේ. එහෙම කතාවකුත් තියෙනවා පසේ බුදු කෙනෙක් එක ගියා කියලා මේ ගෝසක කතාව. ගෝසක සිතානන් ඒ කතාව දන්නේ නැහැ නේද? මේක සිටුපවුලක් මේ අවිවාතක රෝගය හැදිලා ඒ මුළු පළාතම මැරුණා. මහා ධනෙ තියෙන සිටුපවුලක්. ඉතින් මේ ගෙදර මේ සිටු ගෙදරටත් හැදෙන්නම ඒ ගෙදර කල්පනා කළා මේ අම්මයි තාත්තයි දුවයි පුතයි හතර දෙනා. සිටුවරයගේ ස්වාමි දුවයි. එතකොට දුවයි පුතයි අපි යන් කිව්ව ගෙදරත් ඇල්ලගෙන. ඉතින් ගොඩක් ධනෙ අරගෙන ගියා. යන්න ගියා ඒවල් දුරවල් අත්හැරි. කන්නේ තියා. ගිහිල්ලා උඟාක් අමාරුයි මහන්සි. බැඩිය තැයිලා පොඩි වෙලා නැති ඉතින් සැප සම්පත් ඉඳ පැයි. ඉතින් දැන් අමාරුයි. ඕමම ගිහිල්ලා වෙනත් ප්‍රාන්තයක සිටු කෙනෙක් මහා විශාලයට දාන දෙනවා. ඉතින් පුතා ගියා ඒතේ දාන ගින්නේ කෑම ගින්න දෙන තැනකට පැකට්. ගියාන් පස්සේ මේ කීයක් ඕනද කියලා ඇහුවා ඒ දාන දෙන්න. පැකට් 4ක් ඕනේ ඒක කෑම පාස්. ඉතින් 4ක් දුන්නා. 4ක් දීලා දැන් ඉතින් ඇවිල්ලා මේ අනකොට ඔන්න මේ අම්මා තාත්තලා මල ඉතින් ඊට පස්සේ දා ගියා. 3ක් කිව්වා. එතකොට එදා 3ක් දුන්නා. ඊට පස්සේ ගියා. එදා අම්මා මල. දැන් දෙමාපිය දෙන්නේ ඉවරයි. ඊට පස්සේ පව්වදා ගියා. 2ක් කිව්වා. නංගිටයි යාටයි. ඊට පස්සේ දැන් 2ක් අරගෙන ගිහිල්ලා මේ නංගිට දුන්නා. එකක් යක්. ඒ පිටපවද නංගිත් මල. දැන් මෙයා ඉතරයි ඉන්නේ. දැන් ඊට පස්සේ කෑම පැකට් එකක් කියලා. දැන්ද කුසේ තරම තේරුනේ කියලා කෑම දෙදෙන මිනිහා ආවා. එයාට හරි හිතට අමාරුයි. එයා දන්නේ මේ සිද්ධිය දන්නේ. දැන් ඔය වගේ වෙනවා මේ දන්දැල් වල. දන්දැල් වල තියෙන දන්දැල් වල එහෙම ගිහින් කයි 2ක් 4ක් කිව්වත් එහෙම මොකක් කියන්න යන්න දෙපෑ. මේ කතාව දන්නේ නැහැ කියන්න යන්නේ. දැන් එතකොට මේ දැන්ද කෑම කුසේ තරම දන්නේ කියලා ඇහුවා. ආවන්තින් හරි අමාරුයි ඇවිල්ලා දැන් ඉතින් මේ ඒක කාලා එයාට මේ එක්තරා සිටු ගෙදරක තවත් ගෙදරක හිටියේ. ඒ සිටු ගෙදර මේ පල්ලෙකුට හදන කෑම දැක්කා. දැකලා මේ කිරිබත් වගේ දැන් හදනවනේ. දැන් ජයන්ත මාත් ඒ බලට ගසාල කරනවනේ. ඒතකොට දැන් කෑම එහෙම දෙනවද කියන පෙලක් කෑගෙන අනේ ඔකට ඔය කෑම දෙන්න එපා. එක නෝනා කෙනෙක් ඇවිල්ලා අනේ බල්ලා කියන්න එපා කිව්වා. එහෙනම් මොකද කියන්නේ? මොකද්ද නම කිව්වා. ඒ නම කියලා මේ කියන්නේ කියලා බල්ලා කියන්න එපා කිව්වා. ඊටට හරියම අපි බල්ලා කිව්වා. දැන් ඒතකොට කොච්චරනම් අපි ඒ අරමුණවල හැයිලා තියෙනවා. දැන් ඉතින් ඔන්න මේ දැන් මේ කතාවේ ඉතින් අර කෑම වලට ඇවිල්ලා මල ඒ බැල්ලිගේ කුසේ උප්පත්තිය ලැබුවා. ඒකෙ දෙට පින්ඩ පාතලා එනවා පසේ බුදු කෙනෙක්. ඉතින් පසේ බුදු ආනව එනකොට පසේ බුදු ආනව එක්කගෙන යනවා කැලේට. ආපහු වෙනවා. පාරේ බුරාගෙන යනවා. වනසත් එහෙම ඉන්නවා. යන්නේ. කොහොම ඉඳලා පසේ බුදු ආනව එක්තරා දවසක දිගටම කැලේටම ගියා. එදා මේ සෝගේට පපුව බැලලා මැරුණා. කාගේද? බල්ලාගේ. පපුව බැලලා මැරලා දෙවි පුත්‍රයෙක් වුණා. එයා තමයි මේ ගෝසක සිතාන වෙලා බුදුහාමයන් කාලේ ඉපදුනේ. කුඹ ගෝසක කතාව තියෙනවා. දැන් ඒව කතා තියෙනවා. අපි ධර්මෙම නෙමෙයි ඉතින්. එහෙම නැත්නම් මේ සූත්‍රම නෙමෙයි මේ බණක් ටිකක් බලන්න ඕනේ. මොකද නිකන් ඒ බොරු හරි කමන්නේ සද්ධාාවක් ඇති වෙන්නේ නේද? දැන් ඒවා කියන තුන්ක් දෙනෙක් කැමති නැහැ නේද? එයා කතා කරන්නේ. ඒවත් කියන්නේ. එතකොට දැන් මේවා තියෙන එක්තරා හරයක්. එතකොට මේ ප්‍රතිසන්දිය ගත්ත ආකාරය. පස්සේ ඉතින් කොසල් රජුරෝ මේ දැන් මේ ළමයා ඉපදුනානේ. ඉපදිලා දැන් තනියෙන් ජීවත් වෙනවා අනිත් ඇමෙල්ලා. ඊට පස්සෙත් අර වගේ වෙලා. ආයෙත් අර සිටුපවලක ඉඳලා ආයෙත් අර විදියට වෙලා දැන් කවුද අර බල්ලා ආයෙත් ඉපදිලා අපේ බුදුන් දැන් කාලේ. ඒ සිටුපවලක ඒ විදියෙන් මැරිලා මෙයා ඉන්නේ. දැන් එතන මේ මිනිස්සයා කියන්නේ දෙමව්පියන් තියෙන ධනෙ. කටහඬ හොඳ නිසා මෙයාට රස්සාවක් දුන්නා නගරේ මිනිස්සුන්ට හැරවන්න මේ වැඩට යන්න. ඒ වෙලාවල් වලට වැඩට යන්න. වැඩ නැත්තම් පාඩුනේ. ඒතකොට හැරවන්න ඕනේ. එයාගේ කටහඬෙන් තමයි හැරවන්නේ කෑ ගහලා. මහා ලවුඩ් ස්පීකර් එකක් වගේ ඇති නේද? කියලා ඉතින් රජුරෝ බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා මේ කටහඬ අමුතු කටහඬක්. මේ පුරোহিত බ්‍රාහ්මණ කිව්වා එතකොට මේ මහරජ මේ මිනිස්සු ලොකු ධනවත් මිනිස්සෙක්. මේ කටහඬේ හැටියට ලොකු ධනවත් මිනිස්සෙක්. මෙයා ගැන හොයන්නේ කියලා. ඔයාලා බලපුවා මේ
රටේම ඉන්න ධනවත්ම මිනිස්සුයන්. එයා තමයි කුම්භකෝසය. එතකොට දැන් බලන්න. ඉතින් ඒක හොයාගෙන ගිහලා මෙච්චර ධනස්කන්ධයක් තියෙනවා. හැබැයි මේක කිව්වනම් බොරුකාරයෙක් කියන්න පුළුවන්. හොරෙක් කියන්න පුළුවන්. ඉතින් දැන් එහෙම කිව්වේ නැද්ද දෙමව්පියෝ නෑනේ. මේ ඊපස්සේ සිටුවාත්නේ. දැන් මේම තත්ත්ව වෙන නිසා එමිණියා හැංගිලා හිටියා. හැංගිලා ජීවත් වෙච්ච ක්‍රමයක්. ඒතකොට ධනේ ධානියක් වෙන්නේ නැහැ. පස්සේ පළවෙනි සිතාන වුණා. දැන් මේකයි ස්වභාවය. ඉතින් ආවේ මොකද්ද එතකොට ඒත් එක්කලා? අර වේදනාවයි සංඥා ඇති ඇවිල්ලා. ඒතකොට මම කියන එක්කෙනා කොයි විදිහට හැදිලා ඇවිල්ලාද දැන්? මම කියන එක්කෙනා පුදුම විදිහට හැදිලා තියෙන්නේ. බුදුහාමුදුරන් කාලේ තියෙනකම්ම හැදුනා. බුදුහාමුදුරන් කාලේ මේ මගේ තේ මාර්ගඵල ලැබුවා. දැන් මේ විදිහේ කතා අපිට හොඳයි මේ ජීවිතයක අපි පසුපස එන කට්ටිය අඳුනගන්න. කවුද පසුපස එන කට්ටිය? විශේෂයෙන්ම එන කට්ටිය. දැන් මං කියවනේ ගෙදර වාහනේ බල්ලා යවරවා මේවා ඉදකඩම් මිල මුදල් නම් එන්නේ නැහැ. ආදරෙන් අදෙත් ශරීරේ යන්නේත් නැහැ. දැන් දවසට කීතරයක් නාවන්න ඕනද ශරීරය? 3 සැරයක්? එහෙම නාවන්න ඕනේ. කවන්න ඕනේ. එතකොට මේ වැඩකාරකම කරන්නේ කාටද දැන්? අන්දවන්න ඕනේ. දැන් හුඟක් වැඩ බේත් පොවන්න ඕනේ. නොඑක් වැඩ ගොඩක් මේකේ. වැඩකාරයා කවුද? තමාටම තමයි කවුරුවත් නැහැ වෙන වැඩකාරයෙක් නැහැ. කරලා දෙන්න මම මට වැඩකාරයෙක් වෙලා. ඉතින් අවුරුදු ගාණක් ඒකට වැඩ කරලා අවුරුදු 80ක් 90ක් ඉන්නවා. ඒකට. අනේ කිසි අනුකම්පාවක් නැතුව මේ රෝම කුප්පයක්වත් ගෙනියන්නේ මම මෙච්චර කැවුව පෙව්ව එක කියලා දාලා යන්නේ. ගෙනියනවද ශරීරෙ මොනවද? එහාට ඒතකොට රූපයක් ගෙනියනවද කියලා ඇහුවා මගේ ඉතින් මේ රූපේ මොනවද එකතු වෙන්නේ කියලා. කොහොමද එහෙම නේද ඇහුවේ? වේදනාවක් එක නැද්ද? රූපයක් සිතිවිල්ල රූපයක් තියනවාද කියලා. දැන් ඉතින් ආයි රූපයක් හැදෙන්න දෙපැයි. එහාට යනකොට මේ රූපය හැදෙන්න ඕනේ. හරි. එතකොට මේ සිතෙන් හැදෙන රූප කොටස හැදෙනවා. සිතෙන් හැදෙන රූප කොටස හැදෙනවාමයි. දැන් අපිට සිතෙන් හැදෙන රූප කොටස් මෙහෙම හැදෙන්නේ මොනවද? දැන් කීර්ති මාත්‍ය මේ අත මෙහෙම කළා. දුදිනවන දනිස්ස කැවුවා. මේ නෝන අත මෙතෙන්ට තිබ්බා. මම මේ බලන් හිටියා. හරියට ලිව්වා. මාතෝ මම්මට අත්තට කළා. අර මහතේ අත මෙහාට ගෙනිච්චා. ඒවා කවුද හිතලා කළාද? තිබේට උනේ නෑ හැබැයි. ඒවට කියනවා චිත්ත කිරිය වායදාය රූපයක් ඒක සිතක් වැඩ කරන අපිට පේන්නේ නැහැ සිත. සිත පේන්නේ නැති නිසා රූපේ ක්‍රියා වුණා කියන එක තේරෙන්නේ නැහැ. ඒතකොට සිතේම ඇති වෙන රූපයක් මොකද්ද? ඒක එහෙම විදිහට වැඩ කරනවා. ඒ රූපය වැඩ කරනවා. දැන් ඒ රූපේ වැඩ කරන්නේ නැති කාටද? එහෙම චිත්ත කිරිය රූප වැඩ කරන්නේ නැති අය මරුණාම නැහැ. මරිච්චාම නැහැ. ඊළඟට අරූප ලෝකයට නැහැ. ඒතව දැන් ඔන්න අරූප ලෝකයට නැහැ. මේ මරුණාමත් නැහැ. රහතන් වහන්සේ තියෙනවා. රහතන් වහන්සේ කන්න ඕනේ, අන්න ඕනේ මම ගොඩක් වැඩ. රහතන් වහන්සේ නිකන් ඉන්න ගල්ගෙඩියක් වගේ. දැන් අපේ රහත්කම හිතන්නේ එහෙම ගල්ගෙඩියක් වගේ ඉස්සර රහත්කම හිතන්නේ අහවින් යනවා රේනේ කියලා. එහෙම නේද? උඩින් යනවා. එහෙම කුස්සියන නිකන් මැජික් කාර්යයක් කියලා. නැත්තම් මෙහෙම කළු කරක් වගේ. නිරෝධ සම්පත්තියනේ. දෙන්න නැත්te කීයද? මැරිච්ච කෙනාගෙත් නැහැ, නිරෝධ සම්පත්තියෙත් නැහැ, අරූප ලෝකෙත් නැහැ. ඒතකොට මේ චිත්ත කිරියේ වායෝ ධාතු වැඩ රූප වැඩ කරන්නේ නැහැ. නැත්තම් අපිට මේ සිතත් එක්ක රූප හැදෙනවා. සිතෙන් හැදෙන රූප කොටස් ටික හැදෙනවා. අනිත් ඈතිත කොට අපිට නිතරම හැදෙනවා. එතකොට සිත නැතුව හැදෙන්නේ. ඔව්. දැන් පිල්ලම් ගන්නවා. බඩගිනියක් ගන්නවා. ඒවත් එකද. ඒකට ඒවා ඊළඟට දැන් මේ টয়ලට් යන්න ඕනේ. ඒවා දැන් බෑ මං හිතන්නේ ඔයාට. එහෙම හරියනවද? හරියන්නේ නැහැ. ඒ රූප කලාප එහෙම හට යද්දෙනවා. දැන් හරි වැඩින්නේ නේ. දැන් හිත නැතුවත් රූප කලාප හැදෙනවා. හිතලා හිත එකක් හැදෙනවා. ඉතින් හැදෙන්නේ නැත්නම් කීයක් කිව්වා. ඉතින් දැන් දැන් මම මේ කකුල ගන්නවා. ඒ මොකද මේ සංඥාවක් දීලා මේ එතන කකුල ගන්න ඒ ටික එතන හැදිලා ඈ අපි දන්නේ මම දන්නේත් නැහැ. හැබැයි මම දන්නේ නැකොට මගේ සිත්විලි ඒතකොට චිත්ත කිරිය වායු ධාතු වැඩ කරනවා. දැන් ඉතින් මට චිත්ත කිරිය වායු ධාතුවක් වැඩ කරන් දෙන්නේ බෑ කියලා. අනේ කිව්වටි කියලා. දැන් චිත්ත කිරිය වායු ධාතු මොකකටද යන්නේ? ඇති කියලා. ඇති කියලා වැඩ කරනකොට මේ විඤ්ඤාති රූපේනවා. විඤ්ඤාති රූප හිතින් හැදෙනවා. මොනවාද? අංගෙ වීම. දැන් විඤ්ඤාති රූප දෙකක් තියෙනවා. කාය විඤ්ඤාතියයි අවචි. දැන් මේ දැන් මම කියනවා. ඒවට කියන්නේ ඔය හිතෙන්මයි හදන්නේ.
කාය විඤ්ඤාතිය. අපි අතින් එහෙම කියනවා යන්න කියනවා එපා කියනවා කොකට උඩින් කියන ගහපන් කිය. එහෙම හරියට කරනවා නේද? පොල්ලෝ තමයි ඉස්කෝලේ වැඩි යොමු කරන්නේ. දැන් ඉස්කෝලේ යනකොට ලොකුයක් කරනවා නේ. හොරගම් කරන්න කියනවා. මොන් කළ ගන්න මොක කියලා. එහෙම ඉස්කෝලේ එහෙම වැඩියෙන් කරනවා ඒක. ළමයිම. ඉතින් දැන් මේක දැන් මේ ඒක කියලාම ඉන්නව ගානක් නැහැ. දැන් මේවා තේරෙන කායින් කතාවක් නැහැ. කතාවක් නැතුව කියනවා කරනවා. ඒ විඤ්ඤාති රූපය හටගත්තේ මොකේද? විඥාණයෙන්ම හටගත්තේ. පේන්නේ නැහැ. විඥානේ පේන්නේත් නැහැ. විඥානේ ඒකට වෙනත් රූපයක් පේන්නේ. හැබැයි ක්‍රියාව වෙන්නේ. ඔය තින් බලන්නකෝ මේ හිතත් එක්ක හටගන්න රූප. හිතයි රූපයි එක්තරා විදිහකට බලනකොට මේ මිශ්‍රණයක් වගේ පේන්නේ. හැබැයි මිශ්‍රණයක් නැහැ. ඒ මිශ්‍රණයක් නැති නිසා තමයි අයින් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් දැන් විඥානයයි මේ විඥාන පත්‍ය මොකද කියනවනේ? නාම රූප කියන්නේ මේ රූපය වෙනම මේ නාම ධර්ම වෙනම පේනවා. මේ සිතිවිලි වෙනම පේනවා. මේ රූප වෙනම පේනවා. ඒ පේන්නේ මොකකින්ද එතකොට? ඒක භාවනා කරන එක්කෙනාට මේකේ වෙන් වෙලා පේනවා. දෙකක් තියෙනවා කියලා. භාවනා නොකරන එක්කෙනාට එකක් වශයෙන් පේන්නේ. දෙකක් වශයෙන් පේන්නේ. සමත් භාවනා කරනකොට මේකේ අර නාම ධර්ම කොටස් ගොඩක් පේනවා. මේ රූප කොටසුත් වැඩියෙන් පේනවා. මේ රූප කොට. ඒකට ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පස්ස වේදනා වශයෙන් සංඥා චේතනා වශයෙන් මානසිකාර වශයෙන් ඒකාග්‍රතාව වශයෙන් සද්දා වීර්ය වශයෙන් මොම ඒක මේ කොටස් වශයෙන් කියන්නේ නේද? ඒ වෙනමත් තියෙනවා. ඉතින් ඒවා එකතු වෙලා හට ගන්න එක්කෙනාට මොකද්ද කියන්නේ? දැන් මේ පොඩි ඒවා ටිකක් මේ රූප මේ පැත්තේ මේ දෙන්න එකට එකතු වෙලා හට ගන්න එකට දැන් මේ කිව්වයි පෙළ නෑ ආය විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥාන ආයත විඥානයක් හට ගන්න. දැන් මහා නිදානේ ආයත විඥානය. දැන් නාම රූප එකතු වෙලා වෙන් වෙලා තියෙනකොට විඥානය තමයි ආය එකතු වෙච්ච ඇති විඥානය. එච්චර. මේක අනෙක් සූත්‍ර සලආයතන කියන මේවෙන් ගන්නවා විඥානේ. එහෙම නැත්නම් විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥාන. දැන් අර කිව්ව එකම ආයෙ කියනවා. මේ කියන්නේ ඒකමයි හටගන්නේ. ඉතින් දැන් එනං අද තේරුම් ගන්නනේ. ඔව් එහෙම හේකුත් තියෙනවා. ඕනොන්ට උදව් කරනවා. ඕනොන්ට උදව් කරනවා. එනං සුවපත් වේවා. අභිවාදන සීලිස්ස නිසං සත්තාරෝ ධම්මෝ වන්දන ආයුවන්